2026 අවුරුද්ද අපේ රටට අභියෝගාත්මක අවුරුද්දක්. අපේ රට ගොඩ ගන්න නම් අපි ඉස්සෙල්ලා ගොඩ යන්න ඕනේ. 2026 අවුරුද්දට ප්ලෑන් එකකටත් වඩා මාස 12ට තීම් 12ක් ගැන මම කල්පනා කරා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මොකද්ද ඔයගොල්ලෝ මේ ගැන හිතන්නේ කියලා. ජනවාරි ක්ලැරිටි චින්තනයේ පැහැදිලි බව. 2026ට ගෝල් සෙටින්ග්ස් කරන්න කලින් අපි ඉස්සරම කරන්න ඕනේ අපේ මේ තියෙන නොයිස් එක කපා ගන්න එක. අපේ ජීවිතයේ තියෙන නොයිස් එක නැති කරගෙන අපේ චින්තනය පැහැදිලි කරගන්න එක. ඉතින් මොකද්ද මේ නොයිස් එක කියන්නේ? නොයිස් එක කියන්නේ මුලින්ම සමාජය. ඔයාලට ලැබෙන උපදෙස්, ඔයාගේ නොවන, ඔයාගේ කලබලකම, ඔයාගේ නොවන ඔයාලට තියෙන හදිස්සිය, නෑදෑයන් යාළුවන්ගෙන් සමාජයෙන් උපදෙස්. ඒකට මේ බොහෝමයක් දේවල් ඔයාගේ නොවෙන්න පුළුවන්. මොකද ඒක ගෝල් සෙටින්ග්ස් හදාගන්න තමන්ගේ ජීවිතයට අදාළ දේවල් වලට නෙවෙයි. සමාජය දකින්න දැන් කාලේ ට්‍රෙන්ඩ් වෙන. හැබැයි තමන්ගේ පෞද්ගලික ජීවිතයට කිසි අදාළත්වයක් නැති දේවල් වලට සමහරු අහු වෙනවා. එතකොට ඉස්ලාම මේ 2026 ගෝල් සෙටින්ග්ස් වලට කලින් කරන්න අවශ්‍ය දෙයක් තමයි තමන්ගේ නොවන අනුන්ගේ ගෝල්ස්, අනුන්ගේ උපදෙස්, සමාජය පිළිගන්න, සමාජයට අවශ්‍යයි කියා ගන්න දේවල් වලින් ඔයා මිදෙන එක. මොකද ඒ කිසි දෙයක් සමහරවිට ඔයාගේ ජීවිතයට අදාළ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ක්ලැරිටි එක හදාගන්නේ කොහොමද? ක්ලැරිටි එක හදාගන්න නම් කරන්න තියෙන්නේ එක දවසක් ඔයත් එක්ක වාඩි වෙලා ෆෝන් එක ඕෆ් කරලා සියලුම සෝෂල් මීඩියා වලින් අයින් වෙලා පෑනක් කොලයක් අරගෙන වාඩි වෙලා ලියන්න ඔයාගේ ජීවිතයට ඇත්ත කියලා හිතන ඔයාට අදාළ දේවල්. මොනවද ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න උදව් වෙන දේවල්. මම එක දිගටම කරගෙන ගියොත් පස්සේ කාලෙක මට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ මොන වගේ දේවල් වලින්ද? කවුරු බලන් හිටියත් නැතත් මම එදිනෙදා අනිවාර්යෙන් කළ යුතු දේවල් මොනවද? ඒතර මෙන්න මේ කාරණා තුන මූලිකවම ඔයාලට පහද ගන්න පුළුවන් නම් ඔයාලට මේ ගැන පැහැදිලිකමක් තියෙනවා නම් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ටික ලේසි වෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපි මේ හදන්නේ අපේ ජීවිතයට දිශානතියක් දෙන එක. ඉතින් 2026ට මුලින්ම අපි වැඩියෙන් වැඩ කරන්න අවශ්‍ය නැහැ. 2026ට කරන්න තියෙන්නේ මුලින්ම අනවශ්‍ය වැඩ කරන එක නවත්තන එක. ඒක තමයි මේ ක්ලැරිටි එකකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ජනවාරි මාසයේ තීම් එක. පෙබරවාරි මාසයේ සිස්ටම්ස් පද්ධතීන් සමහරවිට 2026 අවුරුද්දේ ඔයාට තෝරගන්න වෙන දේවල් ඔයා අකමැති දේවල් වෙන්නත් පුළුවන්. සමහරවිට කැමති දේවල් වෙන්නත් පුළුවන්. නමුත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න මේ වෙලාවේ ඔයාට කරන්න සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. මේ මොන දේ වුණත් ඔයාට පුළුවන් මේ දෙකම ක්‍රියාත්මක කරන්න සිස්ටම් එකක් හදාගන්න. ඔයා කැමති වුණත් අකමැති වුණත් සිස්ටම් එකකින් තමයි ඔයාගේ ගමන ඒක දිශානතියක් කරා යන්නේ. අපි හුඟ දෙනෙක් වරද්ද ගන්න දෙයක් තමයි දියුණුව මතුවෙන්නේ ක්‍රියාකාරකම් වලින් කියලා. දියුණුව ඇත්තටම මතුවෙන්නේ ක්‍රියාකාරකම් වලට වඩා අඛණ්ඩව කරගෙන යන ක්‍රියාකාරකම් වලින්. එහෙමනම් දෙයක් අඛණ්ඩව කරගෙන යන්න ඔයා මුලින්ම ඉස්සලාම සිස්ටම් එකක් හදාගන්න ඕනේ. ඔයාට සතුට හිතුණත්, ඔයාට දුක හිතුණත් කල යුතු දේවල් එදිනෙදා කරගෙන යා යුතුමයි. ඒක කරන්න නම් ඔයාට සිස්ටම් එකක් අවශ්‍යයි. තව විදිහකට කිව්වොත් ඔයාට මොටිවේෂන් එකක් තිබ්බත් නැතත් ඔයා ඉස්සරහට අරන් යන්න ඔයා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒකට ඔයාට හොඳ සිස්ටම් එකක් ඕනේ. ඉතින් පෙබරවාරි මාසෙ කල්පනා කරන්න හොඳ සිස්ටම් එකක් හදන්න. මේ සිස්ටම් එකට ඔයාගේ දිනදා ජීවිතය, පවුලේ ජීවිතය, සමාජීය ජීවිතය, ඔයාගේ ක්‍රියාකාරකම්, ඔයාගේ විනෝදාංශ මේ හැමදේම ඇතුළත් කරලා ඔයාට ගැලපෙන ඔයාගේ සිස්ටම් එකක් හදාගන්න. මාර්තු මාසෙ කන්සිස්ටන්සි අඛණ්ඩ බව. සමහරලාට ලොකු වෙනස්කම් ඇති වෙන පුංචි ක්‍රියාකාරකම් වලින් අඛණ්ඩව පවත්වාගෙන යන පුංචි ක්‍රියාකාරකම් වලින් අපේ ඉලක්කය වෙන්න ඕනේ වැඩියෙන් වැඩ කරන එකම නෙවෙයි. අද කරන දේ හෙටත් කරගෙන යන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. සමහරට වට දවසක් මග යන්න පුළුවන්. කමක් නැහැ. ඊළඟ දවසේ ආපහු නවත්තපු තැනින් පටන් ගන්නවා. මේකට අපිට පරිසරයෙන් හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. මලක් පිපෙන හැමිටන් කාටවත් පිපෙනවා පේන්නේ නැහැ. පිපුණාට පස්සේ තමයි පේන්නේ මල පිපුණා කියලා. ඒ වගේ තමයි අපේ ජීවිතේ සමහර ක්‍රියාකාරකම් වලින් සිද්ධ වෙන ලැබෙන ප්‍රතිඵල අපිට ප්‍රතිඵල ලැබුණාට පස්සේ තමයි පේන්නේ. හැබැයි එදිනදා ඒ වෙනුවෙන් කරගෙන යා යුතු අඛණ්ඩව කරගෙන යා යුතු ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. ඒ ටික අපි අනිවාර්යයෙන්ම අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. එහෙනම් මාර්තු මාසයේ අපේ තීම් එක අඛණ්ඩව අපේ ක්‍රියාකාරකම් ඉදිරියට කරගෙන යන එක. හැමදාම කරන පුංචි දේවල් තමයි ජීවිතයට වැදගත්. ඒප්‍රිල් සිම්ප්ලිෆයි කරගන්න. වැඩිපුර දෙයක් කියන්නේ හැමතිස්සෙම හොඳ දෙයක් නෙවෙයි. වැඩ ගොඩක් ගොඩ ගෙහුනම ફોකස් එක අඩු වෙනවා. පුරුදු ගොඩක් වැඩි වුණාම කරන වැඩේට බාධා වෙනවා. අපේ දියුණුව ඉක්මන් වෙන්නේ වැඩිපුර දේවල් ඉවත් කරගන්න තරමට. වරද්ද ගන්න එපා. සරල කරනවා කියන්නේ යම් කිසි දෙයක් නතර කරනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට අපි හරි දේ තෝරා ගන්නවා කියන එක. තාත් විදිහකට කියනවා නම් ඔයාලට කලමනාකරණ කරන්න තියෙන දේවල් වැඩි වෙන තරමට ඔයාලට පාලන කරන්න තියෙන දේවල් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. තවත් විදිහකට කියනවා නම් ඔයාලට කලමනාකරණය කරන්න තියෙන දේවල් අඩු වෙන තරමට ඔයාලට ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ වැඩි.
ඉතින් ඔයාගේ දිශානතියට යන්න උදව් වෙන්නේ නැති දේවල් කපා හරින්න. දිශානතියට යන්න උදව් වෙන දේවල් වැඩිපුර කරන්න. ඉතින් කල්පනා කරලා බලන්න මුලින්ම මොනවද අත්‍යවශ්‍ය, මොනවද නොකර ඉන්න පුළුවන්, මොනවද ඉවත් කරන්න පුළුවන් කියන කාරණා තුන ගැන. තව විදිහකට කිව්වොත් ඔයාලට කලමනාකරණය කරන්න සිද්ධ වෙන දේවල් අඩු වෙන තරමට ඔයාලට ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාව, වේලාව, ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඔයාගේ දිශානතියට යන්න උදව් නොකරන දේවල් තියෙනවා නම් පොඩ්ඩක් තදින් ඒ දේවල් කපා හරින්න, සරල කරගන්න. එතකොට ඔයාලට ඉලක්ක වලට ඉක්මනටම යන්න ශක්තිය ලැබෙවි. මේ මාසේ ප්‍රයොරිටිස් ප්‍රමුඛතාවය ඔයාට ජීවිතේ හත්ති වැටෙනකම් ඒ වෙනකම් කරගෙන ආපු හැමදේම හරි වැදගත් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හැමදේම ජීවිතේට වැදගත් නැහැ. හැමදේම කිරීම නිසා දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න නම් අපි කළ යුතු දේවල් පරිස්සමෙන් තෝරා බේරගෙන කළ යුතුයි. හැමදේම කරා කියලා දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න නම් අපේ විශාල ඉලක්කයට අවශ්‍ය එක දෙයක් තෝරගෙන ඒක ප්‍රමුඛතාවය දීලා කරන්න ඕනේ. සමහර ක්‍රියාකාරකම් තියෙනවා අපි ඒ දේ කරාට අපේ විශාල ගෝල් එකට දවස් අවසානයේ බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. විශාල ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. උදාහරණයකට භාණ්ඩ හා සේවාවක් අලෙවි කරන පුද්ගලයෙක් නම් ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඔයාට මූලිකවම වැදගත් වෙන දේ තමයි සේල්ස්. ඔයාගේ භාණ්ඩය හා සේවාව අලෙවි වෙන්න ඕන. එතකොට ඔයාට මේ ව්‍යාපාරය ගොඩ ගන්න කරන්න ફોකස් කරන්න තියෙන විශාලම සහ එකම වැදගත්ම දේ තමයි ඔයාගේ අලෙවිය වැඩි කරගන්න එක. මේක හරහා ඔයාට මුදල් ගලාගෙන යනකොට ඔයාට පුළුවන් අනිත් සියලු කටයුතු පර්ෆෙක්ට් කරන්න. ඔයාට අඩුපාඩු තියෙන්න පුළුවන්, ඔයා ඉන්න ස්ථානයේ අඩුපාඩු තියෙන්න පුළුවන්, ඔයාගේ අලංකරණය ගැන ගැටලු තියෙන්න පුළුවන්, ඔයාට යන්නේන ගමනාගමනය ගැන ගැටලු වෙන්න පුළුවන්. නමුත් මේ සියලු දේවල්ට උත්තරය තියෙන්නේ ඔයාගේ ව්‍යාපාරයේ අලෙවිය වැඩි කර ගැනීම තුළින් ඔයාට මුදල් ගලාගෙන ආවට පස්සේ. ඒ තුළින් ඔයාට අනිත් සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන්. එහෙමනම් ඒ වගේ අවස්ථාවක ඔයා කරන්න ඕනේ ඔයාගේ අලෙවිය වැඩි කරගන්න කටයුතු කරන එක. ඒ වගේම අපි හිතමු දැන් තව කෙනෙකුට ලංකාවේ ජනප්‍රියතම ලේඛකයෙක් වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ලංකාවේ දක්ෂම ලේඛකයෙක් වෙන්න අවශ්‍යයි. එහෙමනම් මේ වගේ කෙනෙක් කරන්න අවශ්‍ය මොකද්ද? එයා කරන්න ඕනේ දෛනිකව ලිවීම පුරුදු කරන එක සහ අනිකුත් ලේඛකයන්ගේ ලේඛන කෞශල්‍යයන් ගැන අධ්‍යයනක යෙදෙන එක. ඒ තුළින් තමයි ඔහුට දක්ෂ ලේඛකයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි එක එක පුද්ගලයන්ට තමන් කරන දේවල් අනුව තමන්ගේ විශාල ඉලක්කයට වැඩිම බලපෑමක් එල්ල වෙන දේ තෝරගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒක හැම කෙනාටම එකම දේ වෙන්නේ නැහැ. ජූනි මාසේ තීම එක තමයි execution, ක්‍රියාත්මක වීම. less planning, more doing. ඒක තමයි අපි ක්‍රියාත්මක වෙනවා කියලා අදහස් කරන්නේ. දැන් සමහර වැඩ තියෙනවා ඒ වැඩේ කරාම වැඩක් කරා වගේ කියලා අපිට හිතෙනවා. හැබැයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොනවද? අපි නිකන් එදිනදා ජීවිතෙන් තෝරගමු. ඔයාගේ plan ගැන කතා කරන එක. ඔයාගේ plan ගැන හීනමව ඉන්න එක. එහෙම නැත්නම් අනිත් අය කරපු දේවල් බල ඉන්න එක. සෝෂල් මීඩියා වල වීඩියෝ බල ඉන්න එක. කරන්න හිතන් ඉන්න දේවල් ගැන සෝෂල් මීඩියා වල පෝස්ට් කර ඉන්න එක. ඒ වගේ මේ හැමදේම අපි කරගෙන යනකොට අපිට නිකන් දෙයක් කරා වගේ දැනෙනවා. හැබැයි අපි ප්‍රොඩක්ටිව්ලි කිසි දෙයක් කරලා නැහැ. ඉතින් ඔන්න ඕක තමයි ගැටලුව. action is the king කියලා කියමනක් ඔයාලා අහලා ඇතිනේ. ඇත්ත අපි වැඩක් කරන්න කලින් අපිට ඉස්සලාම එන්නේ ඒ ගැන සිතුවිල්ලක් තමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මේ සිතුවිල්ල ක්‍රියාත්මක නොකර හිටියට පස්සේ ඒක පළදරයි කියලා. යම් කිසියක් පළදරන්නේ ක්‍රියාවෙන්. අංග සම්පූර්ණ වෙන්න පුළුවන්. නමුත් මුලින්ම පළවෙනි පියවර තබන්නට අවශ්‍යයි. ක්‍රියාත්මක වෙනවා කියන එකෙන් ඇත්තටම අපි අදහස් කරන්නේ මෙන්න මේ කාරණය. අනිත් එක තමයි අංග සම්පූර්ණ වෙන්න හදන්න එපා ආරම්භයේදී. ආරම්භ කිරීමයි වැදගත්. අනිත් වැදගත්ම දේ තමයි ඔයා සූදානම් කියලා හිතෙන්න කලින් වැඩේ පටන් ගන්න. උගදෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි අංග සම්පූර්ණ වෙනකන් ඉන්නවා. හැමදේම සර්ව සම්පූර්ණ වෙනකන් ඉන්නවා. එතකොට ඔයාගේ හීනය, ඔයාගේ ඉලක්කය, ඔයා පළදරන්න බලාපොරොත්තු ඉන්න දේ නිකම්ම ඔයාට නැති වෙලා යනවා. මොකද ඔයා අංග සම්පූර්ණ වෙනකම් බලන් ඉන්න නිසා. ජූලි මාසේ රෙස්ට් විවේක ගැනීම. අපි හුස්මක් අරමු. ඒ හුස්ම පහතට දැම්මේ නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. අපේ හුස්ම දෙකක් අතර ඉඩක් තියෙනවා. අපි වචන කතා කරනකොට වචන අතර ඉඩක් තියෙන නිසා තමයි නිහඬතාවයක් තියෙන නිසා තමයි අපි කතා කරන අනිත් වචන අර්ථවත් කියලා අපිට හැඟෙන්නේ. රෙස්ට් කියන්නේ පළදායි නොවන දෙයක් කියලා වරදවා වටහා ගන්න එපා. අපි රෙස්ට් කරන්නේ අපේ ඊළඟ පියවර තවත් ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න. රෙස්ට් එක ඔයාගේ ප්ලෑන් එකේ කොටසක්. රෙස්ට් එක ඔයාගේ ජීවිතයේ ඵලදායීතාවයේ කොටසක්. ජීවිතේ මහන්සි නම් රෙස්ට් කරන්න. ඔයාගේ අරමුණට යනකොට ඔයාට මහන්සිය දැනෙන්න ඕන නම් රෙස්ට් කරන්න ඕන. රෙස්ට් කරන්නේ ඔයාගේම හොඳට.
ඔයාගේ ඊළඟ පියවරට තවත් කැම්මක් ගන්න. ඒ නිසා රෙස්ට් කියන දේ ඔයාගේ වැඩසටහන් වලට ඔයාගේ සැලසුම් වලට අනිවාර්යෙන්ම ඇතුළත් කරගන්න අමතක කරන්න එපා. සැප්තැම්බර් මොමන්ටම්. ඔයා මේ වෙනකන් කරගෙන ආපු දේවල් වල තියෙන ප්‍රතිඵල වලට ඔයාව ඉස්සරහට අරගෙන යන්න දෙන්න. කාලයක් යනකොට අලුත් අවුරුද්ද ලැබුවා කියන එක ඔයාට අමතක වෙලා යනවා. ඔයා සමාජය ඇතුලේ අතරමං වෙනවා. ඔයාගේ ප්ලෑන් වලින් පිටපනිනවා. මේ හැමදේම ඔයාට කාර්යබහුල වීමත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඉතින් අපි ඉඳලා හිටලා හරි අපි පොඩ්ඩක් අපෙන් එළියට ඇවිල්ලා බාහිරව අපි දිහා බලාගෙන අපේ bigger picture ගැන observe කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට අපේ momentum එක loss වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ momentum එක බිඳ වැටලාද අපේ momentum එක නැවත build up කරගන්න අපි කරන්න අවශ්‍ය දේවල් මොනවද? මෙන්න මේ කාරණා ගැන ඔයාලට තේරෙන්නේ ඔයා පිටත ඉඳන් observe කරනකොට. ඒ නිසා momentum එක මොකද වෙලා තියෙන්නේ කියලා ඉඳලා හිටලා observe කරන්න පුරුදු වෙන්න. ඔක්තෝබර් රිෆයින්මන්ට්. කාලයක් යනවා අපි කරගෙන ආපු දේවල් වල තව දේවල් එකතු කරනවට වඩා ඒ තියෙන දේවල් ෆයින් ටියුන් කරන්න අවශ්‍ය වෙන කාලයක්. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඔයාගේ ඩිස්ට්‍රැක්ෂන් පුළුවන් තරම් අඩු කරලා ඔයාගේ මේ වෙනකම් ප්‍රතිඵල දීලා තියෙන දේවල් රිෆයින් කරන එක. ඒවා යාවත් කාලීන කරන එක. ඒවා අංග සම්පූර්ණ කරන එක. ඩිස්ට්‍රැක්ෂන් අඩු කරගන්න එක. තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන එක. ඔයාගේ ඉලක්ක නැවත සකසා ගන්න එක. මේ ටික තමයි මේ ටීම් එකකට කරන්න අවශ්‍ය. නොවැම්බර් leverage මේ වචනේ සිංහලෙන් අපිට වැඩිය පුරුදු නැහැ. මොකද අතරම leverage කියන එකෙන් අදහස් කරන්නේ අපේ කාලය සහ ශ්‍රමය තවත් ඵලදායක විදියට ක්‍රියාත්මක කරන්න උදව් වෙන අංගෝපාංග එහෙම නැත්නම් tools. තවත් සරලව කිව්වොත් hard working නැතුව smart working වලට යන්න අපිට උදව් වෙන දේවල් වලට තමයි අපි leverages කියලා කියන්නේ. අපි එක තැනකදී බලන්න ඕනේ අපි දැනට කරගෙන යන ක්‍රියාකාරකම් වලට අපි අඩුවෙන් මහන්සි වෙලා හෝ අපිට වඩා ඵලදායක විදිහට ඒ දේ කරන්න යම් කිසි දෙයකට පුළුවන් නම් ඒක software එකක් වෙන්න පුළුවන්, ඒක tool එකක් වෙන්න පුළුවන්, ඒක system එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් අපි කොහොමද අපේ කාර්යයන් වඩා ඵලදායක විදිහට කරන්න යොදා ගන්න කියලා අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි leverage එක use කරන්න වැදගත්ම හේතුව තමයි අපේ කාලය ඉතුරු කරගන්න එක. මොකද දැන් කියනවා අපිට සල්ලි වියදම් කරලා leverage use කරන්න අවශ්‍ය නැහැ අපිට කාලය තියෙනවා කියලා. හැබැයි ඇත්තටම මිනිස්සෙක් විදිහට ඔයාලට අඩුවෙන්ම තියෙන දේ තමයි කාලය. එහෙමනම් මේ තියෙන සංකීර්ණ සමාජයේ ඔයාලට ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම ඔයාලට කල්පනා කරන්න කාලයක් ඉතුරු කරගන්න අවශ්‍යයි. එහෙනම් කාලය ඉතුරු කරගන්න කල හැකි සියලුම දේම ඔයා කළ යුතුයි. ඉතින් ආපහු කියන්නේ leverages තියෙන අපිට පාවිච්චි කරන්න. ඒ ගැන ලැජ්ජ වෙන්න එපා. ඒක ගැන වියදම් ගැන හිතන්නත් එපා. මොකද ඔයාලට ලැබෙන ප්‍රතිඵලය ඒ වගේ 10 ගුණයකින් වෙන්න පුළුවන්. දෙසැම්බර් reset. අපේ මොලේ සිතුවිලි වැඩ කරන්නේ loop එක. එක පස්සේ එක යනවා. එහෙම නැත්නම් අද කර දේ හෙට කරනවා. අද හිතන දේ හෙට හිතනවා. එතකොට මේක අපි loop එකක්. වක්කාකාරව චක්‍රාකාරව එක දිගට අඛණ්ඩව කියන ක්‍රියාකාරකම. ඒතර මේ සමහර ලූප් තියෙනවා අපේ ජීවිතවල තවදුරටත් යහපත් බලපෑමක් කරන්න බැරි දේවල්. එතකොට මෙන්න මේ ලූප් අපි වහන්න ඕනේ. මේ දේවල් අපි ඊළඟ අවුරුද්දට අරන් යන්න අවශ්‍ය නැහැ. ඊළඟ දවසට අරන් යන්න අවශ්‍ය නැහැ. ඊළඟ ව්‍යාපාරයට අරන් යන්න අවශ්‍ය නැහැ. ජීවිතේ ඊළඟ කොටසට අරන් යන්න අවශ්‍ය නැහැ. ඒ කාලවල තියෙන සමහර ලූප් අපි ඊළඟ තැනට අරන් යන්න අවශ්‍ය නැහැ. අදින් අපි මේ දේවල් ඉවත් කරගන්න ඕනේ. ඒක කරන්න නම් අපි පොඩ්ඩක් පිටිපස්සට වෙලා අපි දිහා බලලා අපි මෙතෙක් කල් කරගෙන ආපු දේවල් දිහා බලලා පසුලිපරමක් කරලා අපේ ලූප් ටික අඳුර ගන්නත් ඕනේ. ඉතින් බලන්න පහුගිය අවුරුද්දේ මොන වගේ දේවල්ද ඔයාට නිතර රිපීට් වෙච්ච දේවල්. ඔයාට ලූප් එකක් විදිහට වැඩ කරපු දේවල්. ඒක සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයේ තියෙන සිස්ටම් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ දෛනික ජීවන චර්යාව වෙන්න පුළුවන්. මේ හැමදේම ලූප් තමයි. මේවායින් අනවශ්‍ය ලූප් ඉවත් කරලා දාන්න පටන් ගන්න හඳුන ගන්න. ඉතින් 2026 අවුරුද්දට සම්පූර්ණ වීඩියෝ එකක් හදන්න මම මේක කල්පනා කරලා හැදුවට ඔයාගේ ජීවිතයේ අද වෙනකොට මොන ස්ටේජ් එකේ හිටියත් ඒ අදාළ ස්ටේජ් එක අනුව මම මේ කියපු තීම් 12යි. ඔයාට වැදගත් තීම් එකක් ඔයාට තෝරගන්නත් පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඒ මාස අනුව වෙන්න අවශ්‍ය නැහැ. තමාට ඒක දවසක් ඇතුළත වෙන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් කල්ප ගන්න. ඒ විතරක් නෙවෙයි ඔයාට හිතනවා නම් මේ තීම් 12 කාට හරි ප්‍රයෝජනවත් වෙයි 2026 අවුරුද්ද ජය ගන්න කියලා අනිවාර්යයෙන්ම මතකජෝ ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ 12 ගැන ඔයාලගේ අදහස් මොනවද? ඔයාලගේ ජීවිතේට ලැබිච්ච එක්ස්පීරියන්ස් මොනවද? මම මේ කියපු තීම් 12 ජීවිතේ මොනියම් හෝ මොහතක ඕගොල්ලොත් පාවිච්චි කරලා තියෙනවද? ඕගොල්ලන්ට ලැබිච්ච ප්‍රතිඵල මොනවද? තහ මොන වගේ දේවල් වලද ඒක පාවිච්චි කරේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එතකොට අපිට අනිත් අයට පුළුවන් මේක ෂෙයා කරගන්න, තව කට්ටියට බලන්න අපි හැමෝටම
මේ හැමදේම උදව්වක් වෙයි. ඉතින් 2026 අවුරුද්ද ඇත්තටම කිව්වා වගේ ලංකාවේ ඉතාම ලොකු අර්බුදයක ඉන්න අවස්ථාවක්. ඒ හැම අර්බුදයක්ම අපේ පෞද්ගලික ජීවිතවලට සමහර විට වක්කාකාරව බලපාන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි කොහොම හරි 2026 අවුරුද්ද ගොඩ යන්න නම් අපේ රටට උදව් කරන්න නම් අපි ඉස්සෙල්ලා මුලින්ම අපෙන් හැදෙමු. අපේ තියෙන අඩුපාඩු හදාගමු. අපේ තියෙන දක්ෂතා කුසලතා ෂෙයා කරගමු. එහෙනම් 2026 අවුරුද්දට සුබ නව වසරක් වේවා. ඔබේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.